Hey guys, welcome to my YouTube channel. ඔන්න ඉතින් ටික කාලයකට පස්සේ ඉතින් කොහොමද ඔයාලට ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් මේ තියෙන්නේ අපේ anniversary vlog එක. අතන මම මේක රෙකෝඩ් කරේ ජනවාරි 8 වෙනිදා. වීඩියෝ එක නම් චුට්ටක් පරක් වෙයි, කමක් නැහැ. අපි බලාගෙන යමු. වීඩියෝ එක ඉස්සරහට බලාගෙන යමු. මම කියන්න අද දවස් අපේ anniversary එක මොකක්ද කියලා anniversary එකේ විශේෂත්වයන් දෙකක් තියෙනවා. වීඩියෝ එක බලාගෙන යමුකෝ මම ඉස්සරහට කියන්නම්. අපි මොකද මෙතන අසීලාචාරව හැසිරුන්නේ නැහැ. මෙතන හරිම සීලාචාරව සංවරව වඩලා බුදුන් යන්දලා සංවරව තමයි. බුදුන් යන්දලා ඉන්නේ. සීචන්න. ආයිදි. නෑ මං කිව්වා නෑ මම කතා කරේ නෑ ඒව ගැන කියන්නේ නෑ අතර කල්පනා කරලා බලුවොත් ඉතින් අපි කියන්නේ මේ කම්වල් බබුවක් දෙන්නේ එපා ඇත්තට කියන්නේ රක්කර බඩුවක් දෙන්නේ මොනවද එකක් හරි දෙයක් දෙන්නද ඈ මම නැස්සකව නේද ඇත්තට යන්නේ මම නෙවෙයි නෑ වෝ මම බලන්නේ සෙවියන් කවුරුත් දෙන්නේ නේද අනේ හිතේ වෝ බලන්න තියෙනකෝ හරි බලන්න බලන්න බෑ හොනේ පොරාටවත් බලන්න බෑ බලන්න හරියට මම ඔයාලට ඒක දැන් මේක හරි කියාගන්න ඉතින් එතන වෙන දේනම් ඉතින් ඔයාලා තීරණය මම අමුතෙන් කියන්නව නැහැනේ. මම දැන් කියන්නම් අද දවසේ විශේෂත්වයන් මොනවද කියලා. මම කලින් කිව්වත් වගේ අද අපේ ඇනිවර්සරි එක. හැබැයි අපිට අද දවසට ඇනිවර්සරි දෙකක් තියෙනවා. ඒ තමයි අපි දෙන යාළු වෙලා අදට අවුරුදු 7ක් වෙනවා. ඒ වගේම අපි දෙන එන්ගේජ් වෙලා අදට අවුරුද්දක් වෙනවා හරියටම. ඉතින් මේ දවස් දෙකම තියෙන එකම දවසේ. ඉතින් ඒක මාර සතුටුයි. මීට අවුරුදු 6කට 7කට කලින් අපි දෙන්න අද වගේ දවසක සැමරුවේ එක ඇනිවර්සරි එකයි. ඉතින් ඉස්සරහට එන හැම දවසකම අපි දෙන්න ඇනිවර්සරි දෙකක් සමරනවා අද වගේ දවසක. ඉතින් ඒක ගොඩක් සතුටුයි අතන. ඒක දෙන්නනේ. ඇසරේ. ෆොටෝ එක දාලාද ඊට කලින්? ඈ? ෆොටෝ එක ඊට කලින් දාලාද නැහැ? ඒ අර කලින් දාගෙන හිටියේ. ඔක්කොම රවුම් එක දාලා. ඒක ලස්සනයි. මම හිතුවේ ඒක වල පොඩි නේ කියලා නැහැ නේ ඒක පේන්න තියෙනවද? පොඩි උනාට කමක් නැහැ ලොකු වෙන්නද? නේ පොඩි උනත් එහෙම පේන්නේ නැහැ. මොකද? මේක පේන ලස්සන. හරිනේ මින මේක ඉවරයි. ඒකත් මට ඔයාලට දෙන්න තිබිච්ච ලොකු ආසාවක්. ඉල්ලන ඕන දෙයක්. කියන්නේ කියලා දැනගෙනවා අපි අර වගේ හිතද යන්නේ?
ඉතින් අපි දැන් මේ ඉන්නේ මාතර බීච් එකේ. ඇත්තටම අද දවසේ එහෙම අපි ලොකුවට ප්ලෑන් කරලා තිබුණේ නැහැ. ඉතින් අපි දැන් හිතුවා අපේ පරණ මතක මතක් වෙන්නත් එක්ක බීච් එකට ගියොත් හොඳයි කියලා. කියා. මම ලස්සනයි. අනේ මම ලස්සනයි. ඔයා ලස්සනයි කියලා. මම ලස්සනයි. අනේ ඔයා ලස්සනයි කියලා. ඔයා ලස්සනයි. මගේ දිහා බලන්න. අය ඔයා ලස්සනයි. මගේ දිහා බලන්න. වාරණනේ. මගේ මූණ බලන්න. පිස්සු එකයි. අදේ දැන් කොහොමද එහෙම? ඕඩ මේ අවුරුදු 4 මං ගැන මොනවද කියන්නේ? ඔයා එන ගෝන් එන මෝඩයි. ඒක දැන් මට වැඩිපුර කියන්නේ. ආදරේ හිතෙන මුද කියන්නේ නැද්ද? නෑ. ඒ ඊට වඩා ගොංගට තියෙනවා නේ ඒක. ඒ කියන්නේ ඔබට ආදරේ නැද්ද? නෑ නෑ. ඒක එහෙම හිතා ගන්න. මම කියන්නේ දෙයක්. ඔයා තරම් දුෂ්ට මිනිසෙක් මේ ලෝකෙ කොහෙවත් නැහැ. මේ අවුරුදු 7 පුරාවටම මට හම්බෙච්ච දුෂ්ටම මිනිසෙක් තමයි ඔයා. ඔයා කියන ඕනම දෙයකට මට දුක හිතෙන්න පුළුවන්. අන්න විහිළුවේ. මම මුකුත් කරන්නේ මම පාඩුවේ මගේ පාඩුවේ වගේ ඉන්නවා. මම මුකුත් කරන්නේම නෑ බයි. අපි දෙන්න කියනේව නම් ඉච්චර ගණන් ගන්න එපා. කොහොමත් අපි දෙන්න මෙහෙම තමයි සාමාන්‍යයෙන්. මෙහෙම තමයි කොහොමත් කැමරාව දැක්කට පස්සේ කොහොමත් මෙයා මෙහෙමයි. කොහොමත් එයා කැමති නෑ වීඩියෝ කරනවට, vlog හදනවට. එහෙම පොඩක් එච්චර කැමති නැහැ. ඉතින් කොහොමද මම කැමරාව ළඟ ඉන්නව දැක්කොත් එහෙම හොඳක් අහන්න ලැබෙන්නෙම නෑ කොයිම වෙලාවකවත්. ඒක තමයි වැඩියත්ම. කොහොමත් අපි දෙන සාමාන්‍යයෙන් කොහොමත් මෙහෙම තමයි මේ විදිහ තමයි. ඉතින් අපේ එන්ගේජ්මන්ට් එක ප්ලෑන් වෙන්නේ 2024 දෙසැම්බර් වල. ඉතින් එතකොට අපේ අම්මලා තාත්තලා ගැන කතා වෙනකොට මම තමයි කිව්වේ ලබන මාසේ අපේ 6 year anniversary එක එනවා. ඉතින් එදා දවසටම අපේ එන්ගේජ්මන්ට් එකක් දාගමු කියලා. ඉතින් අපේ අම්මලා තාත්තලා ඉතින් ඒකට කැමති වුණා. ඉතින් ඒක හින්දා අපි එන්ගේජ්මන්ට් එකත් එදාම ගත්තා. ඉතින් අද වෙනකොට ඒකටත් අවුරුද්දක් වෙනවා. ඉතින් මාර සතරේ ඉතින් Tapi juga anak ada. Mana shopping kira? එක දේවල් shopping කරන්න පුළුවන්. අඳුම් shopping කරන්න පුළුවන්. ඊට පස්සේ cosmetic shopping කරන්න. Cosmetics kira? යන්නේ girls ලට අත්‍යවශ්‍ය ඇඳුම්. නෑ ඊට දවසේ මම මට මණි දෙන්න අම්මත් එක්ක ගිහලා අරගෙන ගත්තා. ඔයාලා ඉතින් කලින් දැක්කනේ මම දීපු gift එක. ඉතින් එයා මට දුන්නේ සල්ලි කැමති දෙයක් ගන්න කියලා. ඉතින් ඇඳුම් ගන්නවා කියලා කිව්වට මම ඇඳුම් නෙවෙයි ගත්තේ අතරම. මම ගත්තේ පෙන්ටන් එකක්. මේ තියෙන්නේ පෙන්ටන් එක. එයාගේ කරාබුවට මැච් වෙන පෙන්ටන් එකක් තමයි ඉතින් මම ගත්තේ. මේක ගත්තේ එදා නෙවෙයි ඊට පහුවදා මම අපේ අම්මත් එක්ක ගිහලා තමයි මේ පෙන්ටන් එක ගත්තේ. දැන් අපි මේ යන්නේ ලයන් ගේට් එකට මොනවා හරි කන්න. ඉතින් අපි අද දවසේ කියලා ප්ලෑන් කරේ අපි හවස කායක් යන එක විතරයි. අපි දැන් කාලා කායක් යන්න තමයි දැන් හිතන් ඉන්නේ. අපි අද දවසේ සෙලිබ්‍රේට් කරන්න පොඩි කේක් එකක් ගත්තා. හැබැයි හොඳම වැඩි කියන්නේ අපි මහත්තයා කේක් එක කෑවා කපන්න කලින්. මට ඒකේ වීඩියෝ එකක්වත් නැහැ ඒකෙන් හින්දා. ඇත්තටම අද දවසේ වෙච්ච අවුල්ම වැඩේ එක තමයි කේක් එක කොහොම හරි අපි කායක් යන ගමන් කපන්න හිටියේ. කොහොම හරි ඒ වෙලාවේ හැටියට අපිට කේක් එකක් ගන්න ටයිම් එකක් තිබුණෙත් නැහැ. කොහොම හරි ඉතින් කේක් එක ඉතින් අපි දෙන්න විතරක් තනියම කෑවා. මට ඒක වීඩියෝ එකක් ගන්න බැරි වුණා. Kegiatan hal lain, dan kegiatan hal lain, itu dulu. Mau orang yang nanggi berarti.
ඉතින් ඊට මාරු මේ අද උඩට ධර්ම ආරම්භ දෙක කියලා අද දවසේ ඈ ඔයගොල්ලෝ දින ගොංගාට ගියයි ඒ දිගා හදාගන්න අමාරු වීඩියෝ දින ගොංගාට YouTube එකේ කරන ගොංගාට යමනේ ගෝසයි අර ගෝසකයක් කන්න ගෝසයි යා මේ නෝනේ අත්‍තරම මං අල්දාගේ මම මෙතන ගියේ මොනවද කියන්නේ මෙතන නෙවෙයි වඩ හැමදෙරම කියලා තියෙනවා එකෙන් මට මතකයි ඈ බයි වැඩි කරන්නේ මොන වැඩේ ඒ වැඩේ යන මොන වැඩේ ඒ වැඩි අමාරුයි එතන ඈ අර අබුවේ ඔව් වැඩි ඔන්න ඉතින් දැන් අපි මේ ඇවිත් ඉන්නේ කායක් වඩින්න. කියලා වතුරට දාගන්න ඕන. මොකද මේ තැන අපේ යාළුවෙක්ගේ අපි කියන්නේ අපේ හස්බන්ඩ්ගේ හොඳම යාළුවගේ. ඉතින් ඒකින්ද අපි තමයි ඒක ගිහලා වතුරට දාගත්තේ සේරම කරේ. දැන් ඔයාලා එතනට ගියොත් ඔයාලට එහෙම කරන්න ඕනේ නැහැ. ඔයාලට කෙලින්ම එකට වතුරට දාලා දෙනවා. යන්න ගයිඩ් කෙනෙකුත් හම්බ වෙනවා. හරිද? මේ අපි අඳුරන තැනක් හින්දා තමයි අපිම සේරම කරගත්තේ. මේකේ කිඹුල්ලෝ ඉන්නවා. ඔව්. අනේ බොරුනේ. අනේ. ඊ කපුද කරිදනෝනේ. උදේ ඉඳන් මම කොන්දරි විතර රෙකෝඩ් එක ගහලා. දැන් බයයි වගේ. හරි. දැන් අන්න බයි කියනවා. දැන් මම ගත්තේ විතර. ඒක ගහන්න බෑ. පිටේට බලන්න. එකයි ඒත් එකයි. මම එහෙම තමයි ඉස්සර ගහන්නේ. දුවකට ගහන්න දුන්නේ නැහැ. ඊය ගන්න ආවේ පෙරලේ ඊට පස්සේ. මෙහෙම එකයි. මෙහෙම එකයි. ඔහො. මොලේ ඔක අනිත් පැත්තට අල්ලන්නේ බං. ආ මේ. දාන්න නැති දේවල් කියලා දෙන්න ඕනේ. ඕනේ තෙමෙන්නේ නැහැ නේ. කාගේද? ඔයාගේ. නෑ නෑ. කොකුල් විකරිට දෙනවා. ඔනේ දෙවෙනි කට්ටේ තියාගන්න. වැඩි හෙල්ලෙන්න එපා හොඳේ. දෙවෙනි කට්ට තමයි. අඩි තියනවා කිය. අඩි තියනවා කියන්නේ. ඒ කියන්නේ. හොල්ලන්න එපා මට බයයි. හෙල්ලෙන්න එපා මොකෙලි. හෙල්ලෙන්න එපා මට බයයි. වීඩියෝ කොල ගන්න මෙහෙට. කාට? අරුන් දෙන්නට. ඔයා දැන් ගහන්න තින්නවා. එහෙමද ගහන්නේ? මොකද කරන්නේ? අයි මම මොකද? හරවන්න මොකද? මං හරිනේ. අයි මේ හෙලවෙන්නේ මේක. එපා හලෝ වැටුනොත් එහෙම නිකන් ඉන්න එපැයි. ඔයා පීනයි මම. ඒ අතර මේකේ කිඹුල්ලු නෑ. යා මොකක් කරොත් බෑ. බෑ අද වගේ දවසක මැරෙන්න බෑ. එතකොට අපි දැන් ඉතිහාසගත වෙන්නේ. අද වගේ දවසක මැරුණොත් ඉතින් ළමයි මේ තියෙන අපි පැත්තේ තියෙන පොඩි ලේක් එකක් මේකට කියන්නේ ගරාඬු ගඟ කියලා. මේක ගොඩක් ලොකු නැහැ. එහෙම තමයි ඉතින් මේකට ගොඩක් සුද්දෝ තමයි යන්නේ. එහෙම අපි ගියොත් එහෙම ඉතින් අපිට එහෙම ලොකු බලන්න දෙයක් නැහැ. සුද්දොන්ට නම් ඉතින් තියෙන ඔය ඒ අය ඉතින් ආසයින ඔය තියෙන පරිසරයට කුරුල්ලොන්ට එක එක දේවල් එහෙම අපිට නම් ලොකු දෙයක් නැහැ. ඉතින් ඇත්තටම කිව්වොත් බලන්න මෙතන. ඈ? ඔගේ බල ගෙදර යනවද? හදනේ? අමාරුයි. අමාරුයි. මං චුට්ටක් කාන්තේ වෙන්නද? ඈ? වතුර වැටේ ඇඟ තමයි මම පොන්න තියෙන මේ ජාබල්. සියාවට? එපා. එපා. අනේ. අනේ ආලෝ. අනේ. මේවනේ
ගැටවල තියෙන්නේ. මට පීනන්නත් බෑ. ගැටවලද? අනේ මට බෑ. නෑ රේස් තියලා මම එක ගහලා. කොල්ලේ මම. අනේ අනේ. මම ඕකට මත. අයියෝ නිකල්ලි. මම්මේ. දුවපතර නේ? කොහොමද? ඉම්ප්‍රෙසර් දිනේ හරි. කොහේ පැත්තේ? යා. එළගෙන නැහැ. අපි අර ආයින්නද යා? එපානේ ගානකට හංගු මට බයයි. අම්මේ. ඒක දාන්න බයි පොඩ්ඩක්. ඔය පොඩ්ඩක් ගාපි වුණා අතේ දිනනවා. මේ ගාන්නේ මම මේක තමයි ගන්න පුළුවන් ඉතින් මට. දෙපැත්තම නෑ දෙපැත්තම ගන්න ඕන. ආවිගම ගන්න. අද දාන්නේ. කොහෙද ගහන්නේ ඔය? මන් දන්නේ. ආරෝන්. මේ කොහෙද යන්නේ අපි අරගෙන? යන්න ඕනේ නෑනේ. අර යන්න ඕනේ නෑනේ. කොහෙද? අර පැත්තේ. රුව පැත්තට. රුවක පාවෙන රෑ ගන්න අඳුරේ කොටියෙක් මාමේ ඊතල වතුරේ රුවක පාවෙන රෑ ගන්න අඳුරේ තරත්තට අර රුව කියන සින්දුවක් කියන්නේ ඔරුවේ පාවි දැල්ලෙන් දැල්ලට පාවෙන ඔරුවේ අනේ සින්දුව තමයි මට ආවේ එකපාරට නන්දියඹට රෑය අමුදරුමා දිවියෝ රකීවා නතුරුමා උදේමා ඕ නනනනනනන කොම්බන් රෑ මහසරිරි එපා එපා මේකට යනවා එහෙම පැටි පුරගන්න. මේකට යනවා මෙහෙම පැටි පුරගන්න. ඔයා මෙහෙට ගාන මට පේන්නෙත් නෑ මන් දන්නේ දකුණු පැත්ත මේ දකුණු පැත්තට හැරෙනවා නම් දකුණු පැත්තෙන් දෙපාරක් ගන්න ඕන. වම් පැත්තට යනවා වම් පැත්තෙන් දෙපාරක්. දැන් කොහේ හැරෙන්නේ? තන්න. මේකයි. ආ. දැන් ආයෙ මේ පැත්තට ගන්න. ඒ පැත්තට යනවා. ආ. මේ පැත්තේ දෙපාරක් ගන්න. ඕ මේ උත්‍යාව. මෙන්න මෙහෙම ගන්න. එකයි. අනේ එකයි. ආ මේ එකයි. මේක පොඩ බලට ගන්න. අනිත් එක පිට ගන්න. ඔයා ඔක ගැව්වනම් මොකෝ වෙන්නේ කටවගේ අගේ අතේර දෙනවා. මටත් අමාරුයි මගේ කොන්තරේ දෙනවා මේක දෙන්නෙට දෙන්න පුළුවන් නෑ අතර දිනෙට යන්න පුළුවන්. ඇත්තට අහන්නේ අතර හරියුයි. සිරාවටද අතර දෙන්නෙට යන්න බෑ දෙන්න නෑ මේ කහපාට තීරු වෙනවා කිව්වා ඉතින් අල්ලන්නේ නැහැ කරේ. ගොඩක් කිය ගහන්න. සෑක බෑරා තියන්නේ කිර සීනා පාලා රතිකමලු ඉගතලුන පොදතලුන ඕවි රොන්මෙනිකෝ සින්දුවක් කියලා ලස්සන එක ඕ මම ඉතින් සින්දුවක් කියන්න බලා ඔයගොල්ලෝ හින්දු කියනවා නේද? අනේ හොඳෝ කොහලෝ එකක් කියන්න බෑ. අර අරක කිය අරක මොකද අරක මොකද? මේ මට මතකේ නෑනේ අර මං ඒ දවස්වල වාට කියන්න කියලා මගේ උඩු කඳක් දිරාලා කොල්ල වෙලම් කැඩීලා ඒ නමුත් මුහුදු යා යුතු රැක ගන්න ජීවිතේ මගේ බිරිඳ නිදි මරන්න සාදා වෙන බතුත්තර ආසයිලට යන්නේ හද පුරවා දැන් වීඩියෝ කරනවා ඕවා වීඩියෝ කරන්නේ නෑ මම දරුවන් මොරු කිචි අමාරු මට අමාරු ටිකි එතනින් බහලා අරගෙන යන්න. ගාලා අපි දුවන්නේ කොහමද ගලෙන් මේකෙන් නැග්ග. මට තින්නවුවා මාව දාලා යන්නද කල්පනා මොස්කිටෝ පැංගිරි ස්ප්‍රේ. ඒක අපි ගැහුවේ නෑනේ දැන් මොදුර ගන්න. එහෙනම් අර ගොඩක් හැන්දෑ ගොම්මන් රෑම ආගර පතර යන්න. කොම්මන් රෑම ඒ මොකද්ද රෑම හරිම ගිනි මහ. අනේ අපි මම දැන් දාගන්නේ. එපා මම ගහන්නේ නැහැ. ආරි මරණ ආවුනේ පොට්ට. අනේ අම්මේ ඔය බය මට.
අරුණොත් හරි අම්මු. අයියා රාත්‍ර මොනේ කුටු දාලා තියෙන්නේ? ඔය කිස් බ්ලොසම් එක. කිස් බ්ලොසම් දන්න කිස් බ්ලොසම්. දැන් අර බෝක්ක ළඟ තියෙන එකනේ. කොහොනේ අර ගිහලා පේන්ට් එක ගහලා. පේන්ට් එක ගහලාද? අපි බාර ගනීද? වතුරෙන් ඇවිල්ලා. යවුව ගහ. අපිට ගෙදර ආලා යන්න ප්ලේන් ටිකක් බෑග් එක දාලා දෙන්න බැරිද? ඈ? ඒපො. මොකද්ද කරන්නේ? උඩට ගිහින්. අපි එතනින් ගෙදර යමුද? මේක කොහෙද දාන්නේ? ඒ හරවන්න. ඒක උඩට වාම වැඩි. මොනලා බියර් බෑග් එක ගහමුද තන්දල? ගහමු. කාඩ චිල්ලේ. ගහමු. මට මලක් කඩලා දෙනවා. කොයි මල් තියෙන්නේ? හරිති. ඔව් දැන් අතර මොවියක්ද? හරවන්න ති. මොනවද තියෙනවද දන්නේ නැතිද? වෙලා ඉන්නද බෑ? පහයි. ඒක අඩි තියා. කොහා ඉන්නද වෙන? ඕක වැටුණු තාම ගන්නම් බෙන්න ආවනේ. මොකද්ද? ඔය ඕක වැටුණොත් අපි කොහෙද අල්ලු කරගන්නේ? මෙතන මෙහෙට ඇවිල්ලි වෙලා. දැන් යන්න. ඔය මොකක් වැටුණොත් කියලා කියන්නේ? ඔය කියලා යට ඇනුනොත් කොහෙද අල්ලු කරගන්නේ? ආ ඔව්. ඔය බයිනේ මම තුවාලු කිය. යයි. තුවාලු තුවාලු. තුවාලු. මේ මෙතනට ලස්සනයි නේ හම? කොහෙද? මෙතන ලස්සනයි. මෙතන ලස්සනයි. ඈ? කොහෙද? මෙතන ලස්සනයි අර ටික එහෙම. නිකම් යන්න. අපිට එහෙම නිකම් යන විදියක් හදාගන්න බෑනේ. ඉන්ජින් එක පුගේ හදන්න. අදාගෙන හොඳ කිබ්ලෝ කාලේ. අනේ අතරින් දෙනවා එහෙම තියන් ඉන්න ඕන. බදවක කිබුල නැහැ කියලා. ඔල්ල ඉන්න සමහරලා. දැන් ඒ වරුත් දැන් කොයි ඉල්ලයි වල. මාතරකට යනවා. මොකේද යන්නේ? ඊළඟ යනවා මොකද? බස් එක යන්නේ. ඒ ඕ මේ වැඩ කිට දාන්න යන්න එපා. අනේ කිරල. ගෙඩි කඩමු කිරලා යමු. මොකක්ද? කිරලා යමු ගෙඩි කඩමුනේ. නැහැ. මොකද්ද? වැඩට යමු කිරි කඩමු. මට මතක තියෙන කතාවද ගුණ? වෙතෑ දෙමුනේ. ගෙඩි කඩමු. කිරලා ගමු වෙතෑ. කිරලා බොමු. ඔව්. කිරලා බොන්න බැහැ දැන් මෙතන මොනවද දෙන්නේ නැහැ. මේ සුද්ද මේක පදින්න දෙන්නේ මෙහෙට. යස්. මම බලන්න දෙයක් නැහැ නේ. බලන්න දෙයක් නැත්නම් මොකද બોලේ? සුද්දෝ බලන්න මෙහෙන් අපිට අගයන් නැතුව උඹ බලන්න මේ ඉන්න සත්තු. සර්පයි. ඒ උඹ උහිනා නැත්තර කියන්නේ. උඹ බලන්නේ නැත්නම් උන්ට මේ මොකෝම් කරලා නැති. ගාන ඒ වගේ අතල්ලා ගන්න අපිට මේවා කියන්නේ නැහැ මේ ගාස්. මේ තියෙන ලස්සන. රටවල නැහැ රටවල මහ ලොකුවට මේ වුණා ගියාට පස්සේ. එලව දෙයක් නැහැ මේ වගේ. ඇත්ත. මට මතක. අංගර හිම ගොඩවල් විතරයි. හිම ගොඩවල් තියෙන හිම දවසට. නැති දවසේ. නැති දවසට තියෙනවා. ලස්සන රටවලුත් තියෙනවා ඉතින්. තියෙනවා. මේක නිල් වලාගගේ අත්තක් කියන්නේ නැතද? ඔව්. අත කියන්නේ මේක මේ බට් කරලා. සිරාවට දෙයක් ආවම කියනවකෝ. ඔය දැන් මම ඔතන පෙන්වන්න try කරන්නේ ඔය කියපු සුද්ද බලන්න එන ලස්සන මේ පැත්තේ ඔය කරුමුල් ඔය තියෙන දේශීය දේවල් බලන්න තමයි විදේශිකයන් මේ වගේ දේවල් try කරන්නේ. ඇත්තටම ඉතින් අපිට නම් ඇත්තටම වගේක් නෑ මේ දේවල් ගැන. ඔය මඳුරු කරන්නේ? නෑ. මේ මෙතන අඩි තියෙනවා. කොයි හරියට වගේ වගේ. මේ දලි ශරීර තියෙනවා. සිරාවට. නැහැ විතර නෑ. තියෙනවා. මට පේන්නේ නෑ. මචුට දාලා නෙමෙයි. බන්න හෙලොම්. අවුයි. පදින්න පොඩ්ඩක් දැන්. ඒකට මම එක්කයි යන්නේ. කොහොම හරි. මම මාරෙන්න කලින්. මම දැන් එක පොඩ්ඩක් පදින්න. අනේ මට අමාරුයි. ඒක කොහෙද යන්නේ? දන්නේ නැහැ. මන් දන්නේ මට අදාළ නැහැ මම පදිනවා. කවන්න කොහෙද වදින්නේ? කොයි යනවද මොනව කරනවද ඒව අදාළ නැහැ මට. ඔය කඩ ගන්නවද? හරි. කෙඩෝ. වල්බෙලි. මේවට කියන්නේ. බලන්න. වල්බෙලි. නෑ මන් දන්නේ. අපේ ගෙදරක් තියෙනවා ඒක. මගේ මල. බෙල්වලි නේ? මොකක්? බෙල්වලි. බෙල්වලි නෙවෙයි වල්බෙලි.
ඔන්න ඉතින් දැන් අපේ රයිඩ් එක ඉවරයි. ඉතින් කොහොම හරි අපි පැයක් විතර හිටියා. අපි හට මෙහාට මේව කරා. මේකේ ලොකු වටයක් තියෙනවා යන්න. දුව කියලා එකක් තියෙනවා. ඒ දුව වටේ තමයි රයිඩ් එක යන්න තියෙන්නේ. හැබැයි අපි දුව වටේ නම් ගියේ නැහැ. හැබැයි සමානව දුරක් අපි මේක එහාට මෙහාට වෙවි හිටියා. කොහොම හරි පුදුම තරම් ලස්සනයි, මාර ලස්සනයි. අර ඊට බහින වෙලාවට එහෙම සන්සෙට් එක මාර ලස්සනයි. මගේ ළඟ ඒ වීඩියෝස් නම් නැතුව ඇති මං හිතන්නේ මං අරගෙන නැහැ. කොහොම හරි මාරම ලස්සනයි. ඔයාලත් try කරලා බලන්න. ඉතින් ඔයාලත් මෙතනට එන්න කැමති නම් මේ තියෙන්නේ කායක් ටුවර්ස් මිරිස්ස. මේ තියෙන්නේ ටයිම් එක එහෙම ගන්න පුළුවන්. ඉතින් එන්න පුළුවන් ඔයාලටත් සර්ච් කරලා බලන්න. ඉතින් එහෙම තමයි. එහෙනම් වීඩියෝ කියවනකම් බැලුවට thank you. අපි අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. bye bye.